අපි කියන්න කැමති රට ජනතාවට ඔබ අපේක්ෂා කරේ ජාතික බලවේගයේ මොනවද? අන්නේ සියල්ල දැන් සිදු වෙන්න පටන් අරගෙන තිබෙනවා. ආර්ථික වර්ධනය, දේශපාලන ස්ථාවරභාවය, දූෂිතයන් දඩුවම් කිරීම, අපි දැක කැහෙලිය රඹුක් කැල්ලගේ ඖෂධ බාල ඖෂධ ගෙනීමේ කේස් එකට විශ්වාසමන් ගේනකොට මෙතන ඉඳන් කැහෙලිය ආරක්ෂා කරපු අය නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, ඩී.වී. චානක මේ ඔක්කොම අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙයාලා නැගිටලා කතා කරා රෝහිත ආරක්ෂාක මේ කැහෙලිය ආරක්ෂා කරන්න. නෑ එහෙම වෙන්න බෑ කිව්වා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අපි හැමදාම නාමල් රාජපක්ෂගෙන් මාලිමාවේ දූෂණය ගැන කතා කරනවා. මාලිමාව ජනතාවට දෝහි වුණා කියලා කතා කරනවා. ප්‍රසිද්ධිය සමා ගන්න. ප්‍රසිද්ධිය සමා ගන්න ජනතාවගේ. කැහෙලිය රමුක් කළ ආරක්ෂා කරාට ඩී.වී. චානක, චාමර සම්පත් දසනායක සමා ගන්න ජනතාවගේ. ඒ නිසා අපි මරට ජනතාවට පැහැදිලි බණක් දීලා තිනවා. ජනතාව අපෙන් අපේක්ෂා කරේ මොනවද? ඒ සියල්ල දැන් සිදු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපිට යම් කාලයක් ඕනේ මේ වර්ධනය පියවර ගමන් කරන්න. සෑම රටක්ම ආර්ථික වර්ධන ක්‍රියාවලියේ යම් කාලයක් ගමන් කරන්න ඕනේ. යම් ආකාරයක ඉහළ තත්ත්වයක් අත් කරගන්න. ඉතින් අපි ඉවසීමෙන් සංයමයෙන් මේ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරලා යමු. ඒවා දරා ගන්න බැරි පක්ෂය අපිට දාලම නැහැ.